යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් මගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මම නත්තල සමරපු විදිහ තමයි මම මේ වීඩියෝ එකෙන් බෙදා හදා ගන්න හදන්නේ. ඔන්න ඉතින් අද දෙසැම්බර් 25 වෙනිදා. ඒ කියන්නේ නත්තල් දවස. උදෙන්ම නැගිටලා මම මේ ලෑස්ති වෙන්නේ නත්තල් සමරන්නද? නෑ නත්තල් සමරන්න නන් නෙවෙයි. මම මේ උදෙන්ම නැගිටලා ලෑස්ති වෙන්නේ වැඩට යන්න. හා එතකොට දැන් කිව්වේ නත්තල් සමරනවා පෙන්නනවා කියලා. ඔව් ඉතින් මම පෙන්නන්න යන්නේ නත්තල සමරුවේ කොහොමද කියලා තමයි. මොකද ලංකාවටයි තව බොහෝමයක් රටවලටයි වගේ ජපානෙට නත්තල් දවස නිවාඩු දවසක් නන් නෙවෙයි. ඉතින් මම වගේ බොහෝමයක් නත්තල් සමරන අයට සමහර ලාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වැඩට යන්න සිද්ධ වෙනවා. ඔන්න ඉතින් මගේ වෘත්තිය ගුරු වෘත්තිය හින්දා පුංචි ළමයි ගොඩාක් එක්ක නත්තල සමරන එක කොච්චර ලොකු සතුටක්ද කියලා හිතාගෙන මම වැඩට ගියා. ඔන්න ඉතින් අපේ පාසලේ අතුල් වෙන තැනම තියෙන්නේ මෙන්න මේ වගේ ලොකුම ලොකු නත්තල් ගහ. ඔන්න ඉතින් ඉස්කෝලේ ඇතුළෙත් ළමයි අතින් හදපු ලස්සන නත්තල් සැරසිලි වලිනුයි ගුරුවරුන් විසින් කරපු සැරසිලි වලිනුයි සැරසිලා තමයි තියෙන්නේ. ඉතින් දෙසැම්බර් 1 වෙනිදාම මුළු ඉස්කෝලෙම හරිම ලස්සනයි. ගුරුවරියක් විදිහට මං හරිම ආසාවෙන් රස විඳින දෙයක් තමයි දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් පුංචි ළමයි නත්තල එනකන් දිනගනින එක. ඒ වගේම නත්තල් සියයට ලියුම් ලියන එක, නත්තල් සියගෙන් ඕන තෑගි මොනවාද කියලා තොරතෝංචියක් නැතුව කියවන එක. රට ජාති වෙනස් වුණත් මේ පුංචි ළමෙන් ගිහිත් හරිම ආදරණීයයි. ඔන්න ඉතින් උදේ පොඩි විවේක කාලයක් තිබුණ හින්දා මම බාරගත්ත පොඩි අයට තෑගි ඔතන වැඩේ. ඔන්න ඉතින් මේ තෑගි තමයි අද උදේ නත්තල් උත්සවයේදී නත්තල් සිය පොඩි අයට ගිහින් දෙන්නේ. මෙතන නම් තියෙන්නේ පන්ති දෙකක තෑගි විතරයි. අනිත් තෑගි ඔක්කොම නත්තල් උත්සවයේ බාර ගුරුවරුන් එකතු වෙලා කලින්ම ලෑස්ති කරලා තමයි තිබුණේ. ඔන්න ඉතින් ළමින්ගේ නත්තල් උත්සවයේ වීඩියෝ නම් මට පෙන්වන්න වෙන්නේ නැති හින්දා සාමාන්‍යයෙන් නත්තල් උත්සවයේ සිද්ධ වෙන දේවල් මම කියන්න. සාමාන්‍යයෙන් ඉතින් නත්තල් උත්සවේ බලන්න දෙමව්පියොත් එනවා දරුවොත් එක්ක. ඔන්න ඉතින් නත්තල් උත්සවයට ලස්සන පාටවල ඇඳුම් ඇඳන් තමයි ළමයි එන්නේ. ඒ වගේ මොන්න මේ පාර නත්තල් උත්සවේ මම දැකපු ලස්සනම දෙයක් තමයි එක තාත්තා කෙනෙක් ආවා පිනිමුයගේ කොස්ටියුම් එකක් ඇඳලා. මට හිතුනේ එකම දේ තමයි කොච්චර ආදරණීය තාත්තා කෙනෙක්ද. තමන්ගේ චූටි දුවගේ නත්තල් දවස ලස්සන කරන්න ඒ විදිහට ඇඳගෙන ඉන්න හිතනවා කියන්නේ කොයිතරම් ආදරණීයද. හොඳම දේ කියන්නේ මේ කොයි විදිහට ඇඳගෙන ආවත් කිසිම කෙනෙක් ආවත් විවේචනය නොකිරීම. හැමෝම කරේ අත්පොඩි ගහලා ඒ තාත්තගේ ඒ උත්සාහය අගය කරපු එක. ඔන්න ඉතින් ඊට පස්සේ හැම පන්තියකම ළමයි ලස්සන නත්තල් සින්දුවක් කී නටනේවා. ඒ වගේම දෙමව්පියොත් එක්කම කරන නත්තල් ක්‍රීඩා. අන්තිමටම නත්තල් සීයවිල්ලා හැමෝටම තෑගි දෙන එක තමයි නත්තල් උත්සවයේදී සිද්ධ වෙන්නේ. ඔන්න ඉතින් උතන තියෙන්නේ අපේ පන්ති ළමයි එකතු වෙලා කරපු සීක්‍රට් සැන්ටා අයිටම් එකේ තෑගි තමයි. හැමෝම යෙන් 500ක වගේ පොඩි ගානක තෑග්ගක් ගෙනල්ලා කාගෙද කියලා බලන්නේ නැතුව අංක දාලා තෑගි හොමාරු කරගෙන සතුටු වෙච්ච එක තමයි මේකෙන් උනේ. ඔන්න ඉතින් නත්තල් පාටියේ හිමිවර වෙනකොට 27 වෙනිදා තමයි අපිට හරියට නිවාඩු හම්බ වුනේ. ඒ කියන්නේ ඇත්තටම මේක අලුත් අවුරුද්ද සමරන්න අපිට හම්බෙච්ච නිවාඩුවක්. ඉතින් සතියක් විතර මේ නිවාඩුව තියෙන හින්දා ජපන් ජාතිකයෝ ඒගොල්ලන්ගේ ගම්බිම් බලා යනවා තමන්ගේ පවුල් වෙලා අයත් එක්ක අලුත් අවුරුද්ද ගෙවන්න. ඉතින් ජපන් ජාතික පුංචි දරුවෝ හැම හරිම සතුටින් තමයි මේ කාලෙනකම් බලාගෙන ඉන්නේ. මොකද ඉතින් ජපන් ජාතිකයෝ ගොඩාක් කාර්යබහුල නිසා නිතරම දුර ඉන්න තමන්ගේ අම්මා තාත්තයි ගෙවල් වලට යන්න බැරි වෙනවනේ. ඉතින් මේ වගේ නිවාඩුවක් හම්බුනහම තමයි පුංචි දරුවන්ට අම්මයි තාත්තයි එක තමන්ගේ ආච්චි සීයාව බලන්න යන්න හම්බ වෙන්නේ. ඔන්න ඉතින් අපිටත් නිවාඩු හින්දා එළිය පොඩ්ඩක් ඇවිදලා එහෙම ඇවිත් මම ඊළඟ දවසේ පටන් ගත්ත මුලින්ම මගේ නත්තල් ගහ සරසන්න. නත්තල් දවසට කලින් බොහොම සරල විදිහට නත්තල් ගහ සරසලා තිබුණත් මට ඇත්තටම කාර්යබහුලත්වයත් එක්ක වෙලාවක් තිබුණේ නැහැ හරියට නත්තල් ගහවත් ගෙදරවත් සරසන්න. ඉතින් ඒක හින්දා නිවාඩු හම්බෙච්ච ගමන් පළවෙනි දවසේ මම මුලින්ම කරේ නත්තල් ගහයි ගෙදරයි සරසලා ගෙවල් ඔක්කොම අස් කරලා නත්තරයි අවුරුද්දයි එකටම සමරන්න සූදානම් වෙච්ච එක.
ඔන්න ඉතින් නිවාඩුවේ මගේ ඊළඟ දවස් ටිකම ගෙවුනේ එක එක කෑම ಜಾති හදලා බලන්න. මේක මම හැම අවුරුද්දකම නත්තලට කරන දෙයක්. ඉතින් මේ අවුරුද්ද මට නිවාඩු නැති වෙච්ච හින්දා මම ඉතින් දැන් තමයි මේ දේවල් කරන්නේ. මම ඉතින් හැම අවුරුද්දම නත්තලට ක්‍රිස්මස් කුකීස් හදනවා. මේ පුරුද්ද ඉතින් ඇත්තටම මට ආවේ මගේ ඉස්කෝලේ චෙක් රිපබ්ලික් යාළුවගෙන්. මේගොල්ලන්ගේ සම්ප්‍රදායක් තමයි එක එක කුකීස් ඒ වගේම කේක් ಜಾති වගේ දේවල් හදලා යාළුවොත් එක්ක බෙදා හදා ගන්න එක. අපි දෙයක් තනියම හදාගෙන කනවට වඩා බෙදා හදාගෙන කනකොට ලැබෙන සතුට වෙනස්. ඔන්න ඉතින් මේ අවුරුද්දේ මම කිසල්සුයි මාෂ්මෙලෝසුයිත් හදලා බැලුවා. මේව ඉතින් අපි කඩෙන් අරන් කෑවට ගෙදර හදාගන්න හරිම ලේසි කෑම ಜಾති. ඉතින් ඕගොල්ලොත් වෙලාවක ගෙදරදීම මේවා හදලා බලන්න. මොකද කඩෙන් අරන් කනවා වගේ නෙවෙයිනේ. ගෙදර හදද්දී රසකාරක ඒ වගේම කෘත්‍රිම දේවල් නොදා පිරිසිදුව හදාගෙන කන්න පුළුවන් අපිට. ඔන්න ඉතින් 31 වෙනිදා රැ වෙනකොට මේ හැමදේමත් ලෑස්ති කරලා පොඩියට පෝක් ඩෙවල් එකකුත් හදලා ෆ්‍රයිඩ් රයිස් එකකුත් හදලා අපි ඉතින් නත්තලයි අලුත් අවුරුදු උදාවයි සමරන්න තමයි ලෑස්ති වුනේ. වෙන අවුරුදුවල නම් නත්තල් ගහ යට පිරෙන්න තෑගි තියෙන මායිමගේ හස්බන්ඩුයි මේ අවුරුද්දේ තීරණය කරා එහෙම තෑගි නොතිය පහුගිය දවස්වල ලංකාවේ ආපදාවටපත් වෙච්ච අයට ඒ අපි තෑගි ගන්න සල්ලි වලින් පුළුවන් විදිහට උදව්වක් කරන්න. ඉතින් ඔන්න ඒකින්ද මේ පාර අපේ නත්තල් ගහ යට තෑගි නෑ. හැබැයි ඉතින් ඒ ලැබෙන දේවල් වලින් තව කවුරු හරි කෙනෙක් ලංකාවේ සතුටු වෙයි. ඔන්න ඉතින් මේ අවුරුද්ද වෙච්ච ලස්සනම දේ තමයි ජනවාරි 2 වෙනිදා වෙනකොට මේ පැත්තට හිම වැටිච්ච එක. සාමාන්‍යයෙන් මම ඉන්න පැත්තට හිම වැටෙන්නේ ජනවාරි අග හරි එහෙම නැත්නම් පෙබරවාරි මාසේ හරි. වෙදර් රිපෝට් එකේ තිබුණේ අයිස් කැට වැස්සක් විතරක් වහී කියලා. එහෙම තියෙද්දිත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ඔන්න ජනවාරි 2 වෙනිදා එකපාරටම අපිට හිම වැටුණා. ඔන්න ඉතින් ජපානයේ චිබා කියන ප්‍රාන්තයේ තමයි මම ජීවත් වෙලා ඉන්නේ. ඉතින් මම ඉන්න ගම් පැත්තට සාමාන්‍යයෙන් හිම වැටෙනවා අඩුයි. ඉතින් හිම වැටුණත් අපිට උපරිම වැටෙන්නේ දවස් 2ක් වගේ තමයි. ඉතින් දවස් 2ක් වගේ හිම වැටිලා ඊළඟ දවසේ අවුව වැටුනහම මේ හිම දිය වෙලා යනවා. ඉතින් දවස් 2ක් හිම වැටෙන එක අපිට සුන්දර අත්දැකීමක් වුණාට ජපානයේ සමහර පැති තියෙනවා මාස ගණන් හිම වැටෙන. ඉතින් හොක්කයිඩෝ වගේ පැතිවලට මේ දවස්වල බොහොම සරට හිම වැටෙනවා. ඉතින් ඒ වගේ පැතිවල නම් මම හිතනවා අපිට තරම් සුන්දර නැතුව ඇති. මොකද මේ හිමේ සීතලේ රැකියාවල් වලට යනකොට සුන්දරත්වයක් කොහෙද නේද?
ඉතින් ඊළඟ දවස් උදේ ඇහැරලා බලනකොට ඉර එළිය වැටිලා හිම ගොඩක් දිය වෙලා තමයි තිබුණේ. ඉතින් උදෙන්ම නැගිටලා මේ විදිහට පරිසරය දකිද්දී හරීම ලස්සනයි. හැබැයි ලස්සනයි වගේ නෙවෙයි, පරිසරය හරීම සීතලයි. ඉතින් මේ සීතලෙන් මිදෙන්න හැම ජපාන ගෙදරකම වගේ හීටර් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම සමහරු භූමි තෙල් දාලා පාවිච්චි කරන හීටර්ස්ුත් පාවිච්චි කරනවා. ඉතින් මේවා තියෙන හින්දා ඔන්න නිවාඩු දවසුත් හින්දා සනීපෙට ගෙදර ඇතුළට වෙලා නම් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් නිවාඩුවෙන් පස්සේ ජනවාරි මාසේ හරි පෙබරවාරි මාසේ හරි හිම වැටුණා කියලා ගෙදරට වෙලා නම් ඉන්න හම්බ වෙන්නේ. කොච්චර හිම වැටුණත් කොච්චර සීතල වුණත් ඒ හැම දෙයක්ම දරාගෙන අපි උදෙන්ම නැගිටලා වැඩට යන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම තමයි ජපානයේ අලුත් අවුරුද්දට දෙන නිවාඩුවට අලුත් අවුරුද්දයි නත්තලයි දෙකම මම සැමරුවේ. ඉතින් මේ ලැබපු අලුත් අවුරුද්ද හැමෝටම සුබ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ආයෙත් හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්. බයි.